You know Maraduwa. You will do it? They dancing around the Buddha. Ambaru pitta dembaru nadatda moramale. ඔව්වයි හරි එයා තමයි. ඔබේ පොඩි බල්ලි මාරේ කලිනේ කැරකෙන්නේ නරබන්න. කිඹුලා ගොඩට ආපුවා මහත්තයා දැකලා තියෙනවද? ඌව නකුටු බල්ලොත් අපනවා. Serali alla banditi kele edala kapapang rusiru koindu hele පරිස්සමෙන් සිටිනේ අයියේ. මන් දන්නේ මොනවා කරන්න යනවද කියලා. මොනවා කරත් පරිස්සමෙන්. tukuda serali alla banditi kele edala kapapang rusiru koindu hele මං බලකෙක් නෙවෙයිනේ සිද්දි. මං බලකෙක් නෙවෙයිනේ. ඒකක් මහරකයක් දෙයියෝ. අම්බරකපා පැණි හැමතම බෙදන්නා බම්බරු තොපට පින්නත් දෙයි කියන්නා මට දුවෙක් ඉන්නවා. මගේ දුව දන්නවද? එයාගේ තාත්තා බල්ලෙක් වගේ ගුටි කනවා කියලා. බම්බරකපා පැණි හැමතම බෙදන්නා බම්බරු තොපිට පින් අත් වෙයි කියන්නා කාලයකට පස්සේ හොඳ අත්දැකීමක් හම්බුනේ. මොකද අපි ලංකාවෙන් ටිකක් ඈත් වෙලා ඉන්නේ. ඉතින් මෙහෙ ඇවිල්ලා හම්බෙච්ච සුපිරිම අත්දැකීමක්. නියමටම ගහලා තියෙන ෆිල්ම් එක සවුන්ඩ් නියමයි, කලර්ස් නියමයි, කතාව ගලාගෙන ගිය විදිය නියමයි. ඒක අන්තිම පණිවිඩෙත් මරු. මම හිතනවා සුපිරිම අත්දැකීමක්. thank you ඔයාලට මේ වැඩේ සංවිධානය කරලා කට්ටිය මෙහෙට ගෙන්නලා මේ වැඩේ මේ විදිහට ප්ලෑන් කරාට thank you. ඒක ඇත්තටම ලස්සනයි. ගොඩක්ම හිටපු චරිත සමාජයේ ඉන්න ඇත්ත චරිත. ඉතින් හරිම ලස්සනයි. ඉතින් මේක ගොඩක් රියල් ලයිෆ් ස්ටෝරීස්. එහෙම වෙලා තියෙන දේවල් ඇති සමාජයේ. ඉතින් ලස්සනයි. ඔක්කොම නළුවෝ හොඳ වැඩේ කරා. ලක්මාල්ගේ හොඳ වැඩක්. මමත් ලක්මාල් හරි ආඩම්බරයි. ඉතින් එකම දේ මට දැන් මේ සැරේ හිතුණා මේ අපිට අම්බෙච්ච ග්‍රීන් කාඩ් එක අර වගේ වාලම්පුරියක්ද කියලා. අය අම්මලා තාත්තලා ගෙදර දාලා අපි කොයි වෙලෙත් ලංකාවට දුවන්න බලනවා. හැමතිස්සෙම පොඩි නිවඩුවක් වුණොත් ලංකාවට යන්න බලනවා. නමුත් අපි අර මේ වගේ වාලම්පුරියක් නේද අපිට අතරහුව වෙලා ඒ වුණාට පුත් කරගන්න බෑ. අපි ඒක වටේම දුවන අපි සැපට ඉන්නවා තමයි මෙහෙ. නමුත් ඊට වැඩිය සැපක් කරේ ගෙදර දාලා ඇවිල්ලා නැති ඉන්නේ. අපි අම්මා තාත්තා ගෙන්න ගන්න බෑ. නංගි සහෝදරයෝ ගෙන්න ගන්න බෑ. අර තිබ්බ ලයිෆ් එක. මට හිතුණා මේක අපිට හරි ඩිරෙක්ට්ලි මේ කනෙක්ටඩ් කියලා. භාගයක් යනකොට මට ඉස්සෙල්ලා හිතුණා මේ හඳගමගේ ෆිල්ම් එකක් වගේ මේක ගෙදර ගිහිල්ලා කල්පනා කරන්න වෙයිද කියලා. මේ ඒනට ඊට පස්සේ මම ටක් ගාලා රිලේට් වුණේ අපේ හම්බෙච්ච ග්‍රීන් කාඩ් එක. thanks a lot again ඕගොල්ලෝ මෙතන ඉගෙන. ගෙනාවට ආයෙත් සැරයක් අපිට ආයෙත් සැරයක් හොඳ මූවි එකක් ගේන්න ශක්තිය බලය ධෛර්යය ලැබේවා කියලා රිදා නේත්‍රාණිකෝ ප්‍රාර්ථනා කරනවා. thank you very much. ඇත්තටම කියනවා නම් ගොඩ කාලෙකින් බලපු හොඳ මූවි එකක්. විශේෂ ස්තුතිවන්ත වෙන්න ඕන රංගන ශිල්පීන්ට, ඒ වගේම අධ්‍යක්ෂකවරුන්ට, ඇත්තටම නිෂ්පාදකවරුන්ට සහ තාමත් හොඳ කාලෙකින් බලපු හොඳ ෆිල්ම් එකක්. ගොඩාක් ලස්සන මූවී එකක්. මේ වගේ මේ රටේ ඇවිල්ලා බලපු එක ගැන මම ගොඩක් සතුටු වෙනවා. මොකද අපිට එහෙම අවස්ථා හම්බෙන්නේ නැහැ. ඒ හින්දා මම ගොඩක් සතුටුයි මේ හැමෝටම මේ නිෂ්පාදකවරුන්ට, අධ්‍යක්ෂකවරුන්ට, රංගන ශිල්පීන්ට ගොඩාක් ස්තුතියි. එනකම් බලන්න මූවී එක. මොකද ඒක හේතුවක් මම අර ලකා හදපු ෆෑන් බේස් එකේ ඉන්න කෙනෙක්. දෙවෙනි කාරණේ ප්‍රදීප් අයියා
ඒ කියන්නේ ඒ නිසා වෙනකම් බලන් හිටපු ෆිල්ම් එක අතරම හොඳයි. මෙහි බලපු එකත් අලුත් එක්ස්පීරියන්ස් එකක්. හොඳ චිත්‍රපටියක්. කාලෙකින් සිංගල් ෆිල්ම් එකක් බලන්න ආවේ. අපිට දුරේ ඉඳන් ආවෙත් මේ ආවට පාඩු නෑ. ලස්සන ෆිල්ම් එකක් අපි ආවේ. සයිලව ඉඳන් පැය දෙකමාරකට ඉඳන් ඇවිල්ලා දුක සතුටු ගොඩක් මොකද හිතාගන්න බෑ අන්තිමට ඉවර වෙන්නේ කොහොමද? හිතාගන්න බැරි අවසානයක් තියෙන ලස්සන ෆිල්ම් එකක්. ලස්සන ඇත්තම හොඳ ෆිල්ම් එකක්. මේ වගේ ෆිල්ම් આવුත් එම ලංකාවේ චිත්‍රපට ශ්‍රේෂ්ඨත්වයට වඩා ගොඩේ ඒ ලංකාවේ ෆිල්ම් හොඳට දුවනවා කියලා ආරංචි ගොඩ සතුටුයි. දැන් ඉතින් ඇත්තටම මේ අපි ගොඩක් දුර ඉඳන් ආවේ හෙන්ඩර්සන් ඉඳලා මම ආවේ. මෙහෙම පැය 3මාරක් විතර ඩ්‍රයිව් කරගෙන. ඉතින් මේ හොඳයි කියලා තමයි ඉතින් කියන්නේ හොඳයි. අන්තිම මොහොත වෙනකම් මොකද්ද කියලා හිතාගන්න බෑ ඇත්තටම. මේ බැලුව හොඳ ෆිල්ම් එකක්. කියන වචන නැහැ කියන්නේ ඇත්තටම. මේ සතුටුයි. මේ වගේ ෆිල්ම් එක බලන්න ආපු එකෙන් සතුටුයි. කාලෙකින් බලපු මොනවා එක එන්ජොයි කළා ඒක. ගොඩක් හැංගිච්ච තැන් තියෙනවා. ගොඩක් එන්ජොයි කළා ඒක. මේ කතාවේ තියෙන හැම සිදුවීමක්ම ඔයාලට කොහොමද ඒ වගේ රියල් ලයිෆ් එකේ තියෙන එක්ස්පීරියන්ස් එක්ක කොහොමද සම්බන්ධ වෙන්නේ? එහෙම ඔයාලට දැනීමක් තියෙනවද? සමාජයේ තියෙන එක එක ලෙවල්ස් තියෙනවා. මම එහෙම දැකලා තියෙනවා. ඒ කියන්නේ අපි ඉන්න එක එක ලෙවල්ස් වල ඒ කට්ටියන ඒ කට්ටියගේ ඒ ලෙවල්ස් වලදී මිනිස්සු ඒ කියන්නේ මගේ ලෙවල් එකට මම හිතන විදිය ඒ කට්ටියගේ ලෙවල් එකට ඒ කට්ටිය හිතන විදිය ඒක මේ ෆිල්ම් එකෙන් වෙන්නු කරනවා. ස්ටෝරි ටෙලිං තමයි මම හිතන්නේ ඒකේ හොඳටම දැක්කේ. ලක්මාල් අයියා හොඳටම කොහොමද අපි දන්නවනේ අපි කුරුදියෝ යුනිවර්සිටි ෆෑන්ස් අය. ඒකින්ද බලාපොරොත්තු වෙලාම තමයි ආවේ අපි. බලාපොරොත්තු වෙච්ච විදිහටම අපි එන්ටර්ටේන් වුණා. පැය දෙකමාර ගියා තේරුන්නේ නැහැ. එතකොට දැන් කියන්න කොහේ ඉඳන්ද මේ එන්නේ කොච්චර මහන්සියක් වුණාද මේ මූවි එක බලන්න. ලංකාවේ ඉඳන් අර ගෙදර ඉඳන් පැය භාගෙන් ගිහලා මූවි එකක් නේ බලන්නේ. දැන් අපි ආවේ ස්ටිල් වෝටර් වල ඉඳන් ඔක්ලහෝමා ස්ටිල් වෝටර්. අපි ඒ පැත්තෙන් ක්‍රවුඩ් එක මම හිතන්නේ 15ක් විතර ආවා. පැය 4ක් විතර ඩ්‍රයිව් එකක්. අපි ඊයේ රාත්‍රියේ තමයි ආවේ ඇත්තටම. ඊයේ ඇවිල්ලා මෙහෙ හොටර් එක නතර වෙලා දැන් මේක වෙනුවෙන්ම ලොකු වියදමක් කළා තියෙනවා. ෆිල්ම් එකේ ටිකට් එකට වැඩිය සැහැර වේදන් කරා. ටිප් එකට. ඒ වුණාට ලක්මල අයියා ඒක හොඳටම අපිට දුන්නා මං හිතන්නේ රිටර්න් එක. thank you ඔගොල්ලෝ ගෙනාවට මූවි එක මට නේද අපි. ඒක විශේෂයෙන්ම කියන්න ඕනේ ලංකාවේ මූවි එකක් ලංකාවේ ක්‍රවුඩ් ඔඩියන්ස් එකක් එක්ක අර බිග් ස්ක්‍රීන් එකේ බලනකොට ඒක වෙනම එකක්. ඒකින්ද හරි thank you so much RN Productions RN Pictures thank you so much ඔයගොල්ලෝ. ලකා අයියාගේ එකක් આવත් අනිවාර්යයෙන්ම ගේන්න ඕනේ. මම හිතන්නේ ලංකාවේ දැන් මේ ටිකේ පොඩක් ෆිල්ම්ස් එහෙම ආවා. අපේ ලංකාවෙන් පිටට ආපු ගොඩාක් ක්‍රවුඩ් එකක් ඉන්නවා. ඒකින්ද මම හිතනවා ඒගොල්ලන්ටත් ඒක හොඳ අත්දැකීමක් අපි බලන්න අපි යන්නේ එක සහ ඒ වගේ හොඳ ෆිල්ම්ස් කරන එක අපේ ඉන්ඩස්ට්‍රි එකටත් හරිම හොඳයි. ඒක හොඳයි ඒ ෆෑන් බේස් එක හැදෙන්න. පොඩි එකනත් එක්ක මේක අපේ වාලම්පුරි පැය දෙකමාරු නිදාගත්තා. හරි දෙයක් තියෙනවද කියන්න බලන්න වාලම්පුරි බැලුවා. පොඩිම ෆෑන් කියන්නේ. පොඩිම ෆෑන් වල මොනවද කියන්නේ?